ඔන්න ඉතින් මම අද හදන්නේ දැක්කත් කටට කෙලගිලෙන ඉදලෝලු හතුමාළුව. මුලින්ම අපි ගිහිල්ලා බෙම්මල් ටික කඩාගෙන මෙමුකෝ. මම අහම්බෙන් වගේ තමයි දැක්කේ මෙතන ඉදලෝලු හැදිලා තියෙනවා. ඉතින් මම අමාරුවෙන්ම ඔන්න ඒ ටික කඩාගත්තා. මොකද කැලේ නිසා ටිකක් අමාරු වුණා කඩාගන්න. එන්නක යන්න මාත් එක්ක කිචන් එකට ගිහින්ම පෙන්නන්නම් මං කඩාගත්ත බෙම්මල් ටික. බලන්නකෝ ඒ ටිකේ ලස්සන. හැබැයි ඉතින් ලස්සන වගේම තමයි චූටි කෘමි සත්තු පණුවෝ එහෙම ඉන්න පුළුවන්. ඉතින් අපි ඒ ටික හොඳට මුලින්ම වතුරෙන් හොදගෙන ඊට පස්සේ මේ ටික සුද්ධ කරලා චූටි කෑලි කඩා ගන්න ඕනේ. අපේ අම්මා මට කීවා මේ බිම්මල් වල මෙන්න මේ උඩ කොටස ඉවත් කරගෙන තමයි චූටි කෑලි කඩා ගන්න ඕනේ කියලා. ඉතින් මම මේ විදිහට ඒ ටික ඔක්කොම සොද්ද කරගත්තා හොඳටම. අවසානට ඉතින් මේ ටික තමයි ඉතුරුනේ. ඉතින් මම මුලින්ම මේ ටික 6 පාරක් ඇල් වතුරෙන් සෝදගෙන ඒකට කහ කුඩු ලුණු ටිකක් දාලා හොඳට උණු වතුර ටිකක් දාලා ඒක තම්බගෙන වගේ හොඳට වතුර ටික පෙරාගත්තා. දැන් මේ ටිකට ලුණු කුඩු කහ කුඩු ටිකක් අයෙත් දාලා පොඩ්ඩක් සීසන් වෙන්න තියලා ටෙම්පරාදු මුලින්ම හදාගෙන ඉමු. මේ ටිකත් හොඳට ටෙම්පරාදු වේගෙන එද්දීන් අපි ඒකට ඕන කරන බය ටිකක් දාගමුකෝ. බිම්මල් එක ලස්සන පාටක් ගන්න ඕන නිසා මම මේ ටික ඔක්කොම හොඳට තෙලේ වැදගත්තා. දැන් ඉතින් අවසානට ඒකට බිම්මල් ටිකත් එකතු කරගන්න තමයි ඕනේ. මේක ටිකක් ඉදෙනකොට බිම්මල් වල තියෙන වතුර එළියට එන නිසා මම මේකට වතුර ටිකක්වත් එකතු කරගන්නේ නැහැ. එතකොට හරිම රසයි.
විනාඩි 10ක් විතර අඩු ගින්දරේ මේක හොඳට ව්‍යාගන්න ඕනේ. එතකොට ඉතින් මෙන්න මේ වගේ රසවත් ඉදළොලු මාළුවක් හැදෙනවා. ඔයාලත් එකම එක පාරක් හරි මේ රසම රස කෑම එක කාලා තියෙනවා නම් මගේ channel එක subscribe කරලා කමෙන්ට් එකක් දාගෙන යන්න.